ආයිබෝනාල එකතුලා ඉන්නේ 2014 පහවසර ශිෂ්‍යත්ව විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්තරය සාකච්ඡා කරන පළවෙනි වීඩියෝ එකට. ඉතින් මේකෙදී අපි මුල ඉඳලා පටන් ගන්නවා මේ ප්‍රශ්න පත්තරය. මේකේ ප්‍රධානම මෙන්න මේ පළවෙනි පිටුව මේකේ විස්තර තියෙන ඒක අමතක කරන්න එපා කියවන්න. මේකේ තියෙන විදිහට විභාගයට පෙනී සිටින ඔබට උපදෙස් ටික මෙන්න මේ කොටසේ තියෙන්නේ. ඒකේ ඔබගේ විභාගාංකය ඉහත කොටුව තුල ඇති තිත්තිර මත ලියන්න. මෙන්න මෙතන විභාගාංකය දාන්න අමතක කරන්න එපා. ඊට අමතරව තුන්වෙනි පිටුවේ ඇති නියමිත ස්ථානයේද ඔබගේ විභාගාංකය යොදන්න කියලා තියෙනවා. ඉතින් මේක පළවෙනි පිටුව, මේ දෙවෙනි පිටුව, ඊළඟට තුන්වෙනි පිටුව එන්නේ මෙතන. මෙතනත් අනිවාර්යයෙන්ම විභාගාංකය දාන්න අමතක කරන්න එපා. ඒක මුලින්ම කරලා ඉන්න. මොකද අන්තිමට වෙලාව මදි වෙලා හරි මොකක් හරි වුණොත් විභාගාංකය දාන්න අමතක වුණොත් ඒක ප්‍රශ්නයක් වෙන නිසා. ඊළඟ මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40ක් ඇත. ප්‍රශ්න සියල්ලටම පිළිතුරු මෙම පත්‍රයේම සපයන්න. මේකේ ප්‍රශ්න වලට ඔක්කොම උත්තර ටික දෙන්න ඕනේ මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේමයි. වෙන කොළවල නෙමෙයි. සෑම ප්‍රශ්නයකටම පිළිතුරු 3 බැගින් දී ඇත. ඒවා අතුරෙන් එක් ප්‍රශ්නයට අදාළ නිවැරදි පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න. උත්තර 3ක් තියෙනවා. ඒකෙන් හරි උත්තරේ යටින් ඉරක් අඳින්න තියෙන්නේ. රවුන්ඩ් කරන්නවත් වෙන මොකක්වත් දෙයක් නෙමෙයි. ඊළඟ කටු වැඩ කිරීම සඳහා කඩදාසියක් සපයනු ඇත. ඒ කියන්නේ මොන හරි ගණන් හදන්න හරි පොඩි දේවල් ඇඳලා තේරුම් ගන්න තියෙන තැන්වලදී මේක ලියන්න හදන්න එපා. ඒක වෙනම කොලයක් හම්බ වෙනවා. ඒ කොලේ ලියන්න. ඊළඟට අපි මේකේ පළවෙනි ප්‍රශ්නෙන් පටන් ගමු. මෙතන තියෙන්නේ අංක 1 සහ 2 ප්‍රශ්නවල මුලින් දී ඇති රූපය සම්පූර්ණ කිරීමට ගැළපෙන කොටස තෝරා ගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා නිකන් සරුංගලයක් වගේ පොඩි දෙයක්. ඉතින් මේක සම්පූර්ණ වෙන්න මම රතු පාටින් ලියන්න. එතකොට පේන නිසා මේ රූපේ සම්පූර්ණ වෙන්න නම් මේක බැලුමට හිතනවා මෙන්න මෙතනින් මොකක් හරි ත්‍රිකෝණයක් වගේ දෙයක් අඩුයි කියලා. ඉතින් මෙන්න මේ જાතියේ කොටසක් තිබුණා නම් හරි මේකට උත්තරේ විදිහට. ඉතින් ඔයාලට පේන ඇති තුන්වෙනි උත්තරේ එනේ જાති එකක්. එතකොට ඒක තමයි අපේ හරි උත්තරේ වෙන්නේ. ඊළඟට දෙවෙනි එකේ මෙතන රූපයෙන් ඔයාලට පේන ඇති මේ රූපේත් ඒ වගේම අපි මෙන්න මෙහෙම අක්ෂයක් ගත්තොත් මෙන්න මේක කන්නඩියක් කියලා හිතාගෙන මේකේ අනිත් පැත්තේ මොකද්ද පේන්නේ කියලා හිතුවනම් ඔයාලට තේරෙනවා මොන වගේ එකක්ද එන්න ඕනේ කියලා. ඉතින් මේකේ හැටියට අනිත් පැත්තට මෙන්න මේ වගේ නිකන් මල් පෙත්තක් වගේ කළු පාට එකක් එන්න ඕනේ. සම්පූර්ණ කළු පාටට තියෙන එහෙම ඒවා තියෙනවා. එහෙම ඒවා තියෙනවා කිහිපයක් මෙතන. නමුත් මේ තියෙන එකේ මේ කළු පාට එක පල්ලහැ එක දිගට තියෙන. නමුත් මෙතන ඔයාලට පේනවා ඇති මේක මෙන්න මෙහෙම උඩට ගිහින් තියෙන තැනක් තියෙන්නේ. ඉතින් එතකොට ඒ කියන්නේ පළවෙනි එක වෙන්න බෑ උත්තරේ. ඊළඟට දෙවෙනි එකේ අර විදිහට හරියට තියෙනවා. සහ දෙවෙනි එක ගොඩක් දුරට හරි වගේ. බලමු තුන්වෙනි එකයි හරි වෙන්නේ නැත්තේ කියලා. තුන්වෙනි එකෙත් පහළ කොටස ඒ විදිහට තියෙනවා. නමුත් ඊළඟට උඩ ඔයාලට පේන ඇති මෙන්න මෙතනින් පොඩි ඉරි කෑල්ලක් වගේ එකක් අඩුයි. මොකද මේකේ තියෙනවා අන්න එහෙම ඉරි කෑල්ලක්. ඒතකොට අතනත් එහෙම ඉරි කෑල්ලක් එන්න ඕනේ. ඊට අමතරව මේකේ නිකන් මෙන්න මෙහෙම එළියට ගිය මේකක් තියෙන මේ උඩ කළු පාට කොටසට මේකේ ඇතුළට ගිය කොටසක් තියෙන්නේ. එතකොට මේ එළියට ගිය කොටස තියෙන්නේ මේකේ විතරයි. එතකොට දෙවෙනි උත්තරය තමයි මේකට හරි උත්තරය වෙන්නේ. ඊළඟට අංක 3 සහ 4 ප්‍රශ්න ගැන අපි බලමු. රටාව අනුව අංක 3 සහ 4 ප්‍රශ්නවල හිස් තැනට තිබිය යුතු රූපේ තෝරා ගන්න. එතකොට ඔයාලට පේන පළවෙනි රූපේ මෙන්න මේ ඉර තියෙනවා. දෙවෙනි රූපේ ඒ ඉරට අමතරව මේ පැත්තෙන් උඩින් පහළට ඉරකුත් තියෙනවා. එතකොට ඊළඟට එන එකේ අනිවාර්යෙන් මේ ඉරි දෙක තියෙන්න ඕනේ. ඒ ඉරි දෙකම තියෙන ඒවා මේකේ ඔයාලට පේනවා ඇති. ඒ ඉරි වලින් මේ හරහට තියෙන ඉර තියෙනවා. මෙන්න මේ ඉර තියෙනවා. නමුත් මෙන්න මේ පැත්තට තියෙන්න ඕනේ ඉර නැහැ වගේ. මොකද ඒක දෙකට බෙදිලා වගේ නිකන් වෙන ඉරි කෑලි දෙකක් තියෙන. ඒක නිසා පළවෙනි උත්තරේ නෙවෙයි උත්තරේ. මේක හරි වගේ. මේකේ ආයමත් ඉරි දෙකම තියෙනවා. නමුත් මෙන්න මේ පැත්තට තියෙන්න ඕන ඉර
නැහැ. එතකොට උත්තර 3යි තියෙන්නේ. අපි දන්නවා පළවෙනි එකයි තුන්වෙනි එකයි නෙමෙයි කියලා. එතකොට දෙවෙනි උත්තරේ තමයි මේකට හරි උත්තරේ. ඊළඟට මෙතනින් හතරවෙනි එකේ ඔයාලට පේන ඇති මේ කොටුව උඩට ගිහින් සහ මේ කොටුව පහලට ඇවිල්ලා වගේ තියෙන්නේ. එතකොට ආයිමත් ඒ තමයි මේ රූපයට යනකොට ආයෙත් මේක උඩට ගිහින් මේක පහලට ඇවිල්ලා වගේ තියෙන්නේ මේ රූපයට යනකොට. මෙතනින් එහාට අපිට ඕනනම් පුළුවන් මේක පහලට ඇවිල්ලා මේක උඩට ගිහින් කියලා ගන්නත්, මේක දකුණට ගිහින් මේක වමට ගිහින් කියලා ගන්නත්. බලමු මොනවද මැච් වෙන ඒවා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේන ඇති මේ රූපේ මෙන්න මෙතන තියෙන රූපේ මේ කොටුවයි මෙතන තමයි අනිත් කොටුව තියෙනවා. නමුත් එහෙම නෙමෙයි තියෙන්නේ. එතකොට සාමාන්‍ය මේ හැම රූපෙම ඒක සමානව තියෙනවා මේකට විරුද්ධ පැත්තෙන් මේ අනිත් කොටුව. ඉතින් මෙතන ගැලපෙන්නේ නැහැ. ඒ නිසා පළවෙනි රූපේ නෙවෙයි උත්තරේ. දෙවෙනි රූපේ වෙන්න පුළුවන්. මොකද මේ කොටුව දකුණට ගියා නම් ඊළඟට මේ කොටුව වමට ගියා නම් එතකොට දෙවෙනි රූපේ වගේ එකක් තමයි එන්නේ. ඊළඟට තුන්වෙනි එකම තමයි පළවෙනිට තියෙන්නේ. නමුත් ඔයාලට තේරෙනවා ඇති එකපාර මෙතන නම් තියෙන්නේ එකපාර කොටු දෙකක් වෙනස් වෙන්න විදිහක් නැහැ. මෙතෙන්ට එන්න මේකට ඇවිල්ලා ඕනේ මෙතෙන්ට මාරු වෙන එක නිසා තුන්වෙනි එකත් නෙවෙයි. ඒතකොට හරි උත්තරේ වෙන්නේ දෙවෙනි උත්තරේ. ඊළඟට ඊතල වලින් පෙන්වන මාර්ග ඔස්සේ A සිට B දක්වා යාමට ඇති කෙටිම මාර්ගය දැක්වෙන රූපය තෝරන්න. ඉතින් මේක තියෙන්නේ සමපාද ත්‍රිකෝණ මේ හැම එකක්ම. එතකොට අපිට හිතන්න පුළුවන් මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුරවල් සේරම එක සමානයි කියලා. එහෙම හිතුවොත් අපිට ලේසිම ක්‍රමය තමයි මේ ඊතල කීයක් තියෙනවද කියන එක ගයින් එක හැම එකටම. ඉතින් අපි බලමු පළවෙනි එකේ තියෙනවා ඊතල 1යි 2යි 3යි 4යි 5යි 6ක්. පළවෙනි එකේ 6යි, ඊළඟ 1යි 2යි 3යි 4යි 5යි, ඊළඟ 5යි, ඊළඟ 1යි 2යි 3යි 4යි 5යි 6යි, ඊළඟ 6යි. එතකොට අඩුම දුරක් තියෙන්නේ අඩුම ඊතල ගානක් තිබිච්ච උත්තරයට. ඉතින් අඩුම ඊතල ගානක් තියෙන්නේ මැද්ද තියෙන උත්තරේ 5 තියෙන උත්තරේ. එතකොට හරි උත්තරේ වෙන්නේ B. එහෙම නැත්නම් B නෙමෙයි දෙවෙනි උත්තරේ. මෙන්න මේක. මැද තියෙන ත්‍රිකෝණය. ඊළඟට අපි යමු 6 වෙනි ප්‍රශ්නෙට. මේකේ ආයමත් රටාවක් ගැන අහන්නේ. X හා Y සඳහා තිබිය යුතු අගයන් පිළිවෙලින්. අපි මුලින්ම බලමු මේ පේලි මේ උඩ ඉඳලා යටට එන විදිහට. මෙන්න මේ විදිහට මේක ගැන අවබෝධයක් අපිට ගන්න පුළුවන්ද කියලා. ඉතින් පළවෙනි එකයි දෙවෙනි එකයි ගන්න අමාරුයි. නමුත් තුන්වෙනි එක වලට පේන ඇති 8 16 32. 8 ඒවා දෙකක් 16 16 ඒවා දෙකක් 32යි. එතකොට අපි හිතමු මේ විදිහට පළවෙනි එක ගැලපෙනවා කියලා. 2 ඒවා දෙකක් 4යි. ඒක හරි. එතකොට 4 ඒවා දෙකක් 8යි. වෙන්න පුළුවන් එක විදිහක්. y සඳහා 8 වෙන්න පුළුවන්. ඊළඟට x තියෙනවා මැද්දේ. අපි හිතමු අර විදිහට 4 ඒවා දෙකක් 8යි 8 ඒවා දෙකක් 16. එතකොට ඒකත් x වලටත් මැච් වෙනවා. ඒකටත් උත්තරේ 8යි. එතකොට මෙතන අහන x සහ y සඳහා තිබිය යුතු අගයන් පිළිවෙලින් කියලා. පිළිවෙලින් කියන්නේ x මුලින් y දෙවෙනියට. ඉතින් නමුත් දෙකටම එකම උත්තරේ තියෙන නිසා අපිට ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ උත්තරේ අපිට ගන්න පුළුවන් තුන්වෙනි උත්තරේ 8යි 8යි. හිස්සනට ගැලපෙන පිළිතුර තෝරන්න. අපි මේ පිළිතුර තේරුවොත් මේක අපි හිතන්න ඕනේ උඩ ඉඳලා යටට මේ විදිහට නෙවෙයි. මෙන්න මේ හරස් අතර. මොකද එහෙම බැලුවොත් විතරයි මේකේ තේරුමක් එන්නේ. මේ පින්තූරේ එකතු කිරීම දෙවෙනි පින්තූරය ආවොත් තමයි තුන්වෙනි පින්තූරය හැදෙන්නේ. මට පේන විදිහට ඒක තමයි මේකේ තියෙන සම්බන්ධය. ඉතින් අපි එහෙම බැලුවොත් මේක උඩින් මේක තිබ්බහම මේක හැදෙනවා නම් මේක උඩින් මේක තිබ්බහම මේක හැදෙනවා. මේක උඩින් මොකක් තිබ්බහමද මෙන්න මේ කියන එක හැදෙන්නේ කියන එකයි අපි දැනගන්න ඕනේ. එතකොට ඒක තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ උඩ තියෙන ඉරයි යට තියෙන ඉරයි මෙන්න මේ ඉරි දෙක අයින් කළා නම් මේකෙන් තියෙන හැදෙන රූපේ තමයි අපිට අවශ්‍ය මැද්දට. ඉතින් එහෙම රූපයක් තියෙන එක කියන එකේ. එතකොට මේකට උත්තරේ අංක 1. ඊළඟට 8 9 ප්‍රශ්න වල රටාව අනුව හිස්සනට සුදුසු පිළිතුර තෝරන්න. 4 54 654 මේකේ රටාව වලට පේනවා ඇති 54 කියන එකේ අගට පළවෙනි එකේ තියෙන 4 තියෙනවා. ඊළඟ 654 කියන එකේ අගට දෙවෙනි එකේ තියෙන 54 තියෙනවා. ඒතකොට තුන්වෙනි උත්තරේට අගට 654 එනවා නම්
ඒක තමයි අපේ හරි උත්තරේ. මේකේ 650 මේකේ 567 තියෙන්නේ. මේක නෙවෙයි උත්තරේ. මේකේ 564 තියෙන්නේ. නමුත් අපිට ඕන කරන්නේ 654 තියෙන තුන්වෙනි උත්තරේ. එතකොට ඒක තමයි හරි උත්තරේ එන්නේ. ඊළඟ මෙතන තියෙනවා විශේෂ අකුරු කිහිපයක් දීලා ඔයාලා දන්නේ නැත්නම් මේකේ තියෙන්නේ එකක් ඇල්ෆා, අනිත් එක තීටා, අනිත් එක ලැම්ඩා. මේ කියන අකුරු ටික තමයි මේක දීලා තියෙන. මේවා වෙන හෝඩියක ඉංග්‍රීසි හෝඩිය නැතුව මම හිතන්නේ මේක ග්‍රීක හෝඩියද කොහෙද තියෙන අකුරු ටිකක් විශේෂයෙන්ම ගණිතයේදී අපි ගොඩක් පාවිච්චි කරන සිම්බල්ස් මේවා සංකේත ඉදිරියට. නමුත් මෙතනදී ඔයාලා එක නිකන් හැඩතල හැටියට හිතුවත් කමක් නැහැ. කොහොම හරි අපි තේරුම් ගන්න ඕනේ මේක ඊළඟට එන්න ඕනේ මොකද්ද කියන එක. ඉතින් ඊළඟට එන එක හිතන්න අපි බලමු අපි මේකේ තියෙන මෙන්න මේ ඇල්ෆා දෙකක් තියෙන නිසා මෙන්න මේ A අකුරු වගේ දෙකක් තියෙන නිසා ඒකක් අපිට අමාරුයි ඒව දිහා බලලා තේරුම් ගන්න. නමුත් අපි බලමු මෙතන තියෙන විශේෂ අකුරු තීටා වලින් එකයි තියෙන්නේ, ලැම්ඩා වලින් එකයි තියෙන්නේ. ඒ නිසා අපි A දෙකට වෙන්නේ මොකද්ද කියන එක බලමු. අපි මේ තීටා එක දිහා බැලුවොත් තීටා එක එකක් එහෙට කළොත් මෙන්න මෙතෙන්ට කළොත් ඒ විදිහට තමයි මේ දෙවෙනි එකේදී තීටා එක තියෙන්නේ. ඊට පස්සේ අපි ලැම්ඩා එක එකක් එහෙට කළොත් ඒ විදිහට තමයි තුන්වෙනි එකේ තියෙන්නේ. එතකොට ඒ කියන්නේ හැම වෙලෙම දෙවෙනියට තියෙන එක එකක් එහාට කරාට පස්සේ තමයි ඊළඟ එකේ ලියවෙන්නේ. ඒක අපිට එහෙම හිතා ගන්න පුළුවන්. ඊළඟට අපි මේ ලැම්ඩා තියෙන තැන බැලුවොත් මේක හැම වෙලෙම දෙකක් ආපස්සට එනවා. මේක දෙකක් ආපස්සට ආවට පස්සේ තමයි ඊළඟ එකේ ලැම්ඩා තියෙන්නේ. ඊළඟට මේකේ තියෙන විදිහට අන්තිමට තියෙන ඇල්ෆා දෙකක් ආපස්සට ආවට පස්සේ තමයි ඊළඟ එකේ තියෙන්නේ. ඒතොර ඒකත් මැච් වෙනවා තියෙන විදිහට. දැන් අපි බලමු ඇල්ෆා කියන එක එකක් එහාට ගියාම ඒ කියන්නේ තුන්වෙනි එකට ඇල්ෆා තියෙන සහ ආයමත් දෙවෙනි එකට ඇල්ෆා තියෙන. ඇල්ෆා කියන එක මේ මැද්දේ මේවා දෙකක් තියෙන උත්තරේ තමයි අපිට ඒතර එන උත්තරේ වෙන්න ඕනේ. ඒතර පළවෙනි උත්තරේ ඒ જાති එකක් ඇල්ෆා දෙකක් මැද්දේ තියෙනවා. දෙවෙනි උත්තරේට එහෙම එකක් නැහැ. තුන්වෙනි උත්තරේටත් එහෙම එකක් නැහැ. දෙවෙනි උත්තරේ එකක් විතරක් මැච් වෙනවා මෙන්න මේ කියන අගය. ඊට අමතරව තුන්වෙනි එක පොඩ්ඩක්වත් එකතු වෙන්නේ නැහැ. ඉතින් මේකට උත්තරේ විදිහට මම මෙන්න මේ පළවෙනි උත්තරේ තෝරනවා. මේ වගේ ඒවා ටිකක් අමාරුයි. ඔයාලට ලේසිම දේ තමයි මොකක් හරි අඩුතරමේ එකක සම්බන්ධය ගැන හිතන එක එකක් කොහොමද හැදෙන්නේ කියන එක හිතාගන්න එක මේ අකුරක්කට ඊළඟ එකේදී මොකද වෙන්නේ කියන එක බලපුවාම පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන්. ඊළඟට අංක 10 11 ප්‍රශ්න වලට හිස්සනට සුදුසු පිළිතුර තෝරන්න. ඉතින් අපි 10 වෙනකම් කරමු. ගුවන් යානය ගුවන් තොටුපළ නම් ගුවන් යානය මට තේරෙන්නේ මෙතන ඉරද්ද තියෙන සමානයිද කියලා. ගුවන් යානය සමානයි කියලා හිතමු. ගුවන් යානය සමානයි ගුවන් තොටුපළ නම් නැව සමානයි හිස්තැනක් වේ. එතකොට ගුවන් යානය අපි කියමු මේ තියෙන මේකට ගොඩ බාන්නේ ගුවන් තොටුපළට නම් නැව ගොඩ බාන්නේ කොහෙටද කියලා. එතකොට ගුවන් යානය ගුවන් තොටුපළට ගොඩ බානවා නැව ගොඩ බාන්නේ ජලයට නෙවෙයි ගොඩ බිමට නෙවෙයි වරායට. එතකොට උත්තරය වරාය. පළවෙනි ප්‍රශ්න 10 අපි කළා. ඉතින් මෙතන ඉඳලා ඊළඟ ප්‍රශ්න 10 අපි ඊළඟ වීඩියෝ එකට තියමු. ඔයාලට තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් මේක ටිකක් ආපස්සට දාලා නැත්නම් මේක පෝස් දාලා බලන්න වීඩියෝ එක නතර කරලා ඔයාලා ප්‍රශ්නෙට යොමු වෙලා ඒක try කරලා ඒක තේරෙන්නේ නැත්නම් ආපහු දාලා බලන්න. එහෙමත් තේරෙන්නේ නැද්ද තියෙනවා නම් කමෙන්ට් වලින් අහන්න අමතක කරන්න එපා. ඊට අමතරව මෙන්න මේ අහවල් ප්‍රශ්න පත්‍රය කරමු කියලා එහෙම යෝජනා තියෙනවා නම් කමෙන්ට්ස් වලින් දාන්න කියන්න. ඔයාලගේ දෙමව්පියෝ හරි කවුරු හරි දන්න කෙනෙක්ට කියලා හරි. ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී 11 ඉඳලා 20 වෙනකන් තියෙන ප්‍රශ්න ටික හදමු. එහෙනම් බොහොම ස්තුතියි.